තමන් කොච්චර උඩට ඉගෙන ගත්තත් තමන්ගේ අම්මගේ වචනෙට සවන් දෙන්න, තාත්තගේ වචනෙට සවන් දෙන්න, මහත්තයට සවන් දෙන්න, නෝනට සවන් දෙන්න, දරුවෙකුට උනා සවන් දෙන්න. ඔක ගොඩාක් තියෙන සමහර ගෙවල් වල තාත්තලාගේ ඔක තියෙනවා. හරිම දැඩි. උන් දැගත්තොත් තීරණයක් ඒකම තමයි තීරණේ. අනිත් ඔක්කොම මේකට එකඟ වෙන්න ඕනේ නැත්තම් බෑ. ගම් වල නම් අඩුයි, කොළඹ පැත්තේ තියෙන. දැඩි තීරණ. ඒකට අර ගෙදර අම්මත් දරුවොත් හරිය අස්සරණ වෙලා ඉන්නේ. කිසිම වැඩකට අදහස් දෙන්නේ නැහැ යාලා. තීරණා මේ වැඩේ මෙහෙම කරන්න කිව්වොත් හොඳයි කියලා තාත්තට කියන්න බයයි. මේ හිත හිර වෙනවා. මේ පවුලක එක්කෙනෙක් දැඩි වුණා කියන්නේ මුළු පවුලේම මිනිස්සුන්ගේ හිත හිර වෙනවා. කතා බහ කළා කරන්න පුළුවන් පවුල් වල ඔක්කොම අදහස් කියනවා. හොඳ අදහසකට වැඩි කරනවා. මට නොතේරෙන දේ තව කෙනෙකුට තේරෙන්න බැරිද? ඊට පස්සේ දැඩි බව කියන්නේ හිතේ උපක්ලේශයක්. සාරම්භ කියලා කියන්නේ තම්බෝ සාරම්භෝ කියලා කියන්නේ ඕනාවට වැඩිය හිතට ගත්ත එකට එක කරන ගතිය. එකට එක කරනවා. වචනයක් කිව්වොත් 10ක් කියනවා. ඒත් එතනක් තියෙන්නේ අර මේක තියෙන්නේ නැවෙන්නේ නැති ගතියම තමයි. එකට එක කිරීම තුල තියෙන නැවෙන්නේ නැහැ. පරදින්න කැමති නැහැ. අඩියක් පස්සට ගන්න කැමති නැහැ. ඔය අඩියක් පස්සට ගන්න මිනිස්සු ඉන්නවනේ. හොඳ මිනිස්සු. හොඳ මිනිස්සු තමයි අඩියක් පස්සට ගන්න. ඊට පස්සේ මානෝ චිත්තස් උපක්ඛිලේසු මාන්නේ අහංකාරකම මොනවද තිබිලාද? ඇත්තරම දැන් අපි රටවල් වල ධර්ම දේශනාවලට වඩිනවා පිට රටවල්. ඊළඟට වත්පෝසක්කම් තියෙන මිනිස්සු, උගත්කම් තියෙන මිනිස්සු. ඔය මිනිස්සුත් එක්ක ඇසුරු කළාට පස්සේ අපිට හිතෙනවා මේ ගම් වල මිනිස්සු අහංකාරකමෙන් ඉන්නේ මොනවද තිබිලාද? දැන් අපේ ගමක සාමාන්‍යයෙන් කෙල්ලෙක් ගත්තත් පොඩි කරාඹ දෙකක්, පොඩි චේන් එකක් කොහොමනේ දාන්නේ. අපි දැකලා තියෙනවා රත්තරම් වලින් ඇඟ වහගෙන ඉන්න මිනිස්සු දැකලා. ඒත් යසට හිස නමල හාන්දරණී කියලා කතා කරනවා. අපේ ගම් වල මිනිසුන්ගේ අහංකාරකම් මොනවද තිබිලාද? තියෙන අක්කර කාලත් බොහොම ආරෙන් පරිසම් කරගෙන ඉන්නේ. අපි දැකලා තිනවා අක්කර 100 ගණන් තියෙන මිනිස්සු. ඒත් හිස පහත් කළා හඳුරන්නේ කියලා කතා කරමු. අපේ මිනිස්සුන්ට මොනවද තිබිලාද? විභාගයක් කාර්ය මේ හොඳට විභාගේ හොඳට ලියලා හොඳ ප්‍රතිඵලයක් ලබා ගත්තට පස්සේ ආයෙත් මෝල් ගහ කෙලින් වුණා වගේ නැවෙන්නේ නැති දෙඩි අහංකාර චරිත වෙනවා. අපි දැකලා තියෙන භාෂා ගණනාවක් වතුර වගේ කතා කරනවා. දැන උගත්කම් එමට ඒත් හිසපාත් කරලා කතා කරනවා. ඒ නිසා කිසිම දෙයකින් අහංකාරකමකට එන්න එපා. මේවා නිත්‍ය නෑ. ඊට පස්සේ අතිමානෝ කියන්නේ තවත් අහංකාර. මද කියන්නේ මත් වෙලා ඉන්නේ රූපෙන් මත් වෙලා. රූප මද. ඊළඟට ගිලම් මේ තරුණකමෙන් මත් වෙලා. තරුණ මද. ඊළඟට ඔය ඉන්න වයසක මිනිස්සු ඉරන්දාරි වගේ. තව මේ තාත්තා කෙනෙක් මන් දැන් වැඩි හිටියෙක් මන් දැන් සීයා කෙනෙක් ගමේ ප්‍රභූවරේ ඒව නැහැ. තවම ඉලන්දාරි ගතිය.